ආගමිකත්වය හොබවන සමාජිකත්වය හොබවන සියලුම සමාජික මහත්මයන් අවසරයි. අද මම හිතන්නේ විශේෂ වැදගත් දවසක් මේ කොට්ටාසේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලනකොට. දැන් මේ අවස්ථාව සඳහා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අදහස් දක්වයි. අපි කාලයක් තිස්සේ බලාගෙන ඉන්න අවස්ථාවක් මෙවැනි මහජන රාශියක් නැත්නම් එකතු වීමක් නිලධාරීන් සහ මහජනතාව මහජන ආරක්ෂාව සාමය උදෙසා කතිකාවතක් ගොඩනගාගත යුතුයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මෑතකදී තිබ්බ සම්බන්ධීකරණ කමිටුවේ අපේ සහකාර පොලිස් අධිකාරිතුමියක් ඉන්න නිසා මේ මතක් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවම පාර්ශවයෙන් යෝජනාවක් මත වුණා මේ ආකාරයේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහජන ආරක්ෂක කමිටුවල නියෝජිතයන් ග්‍රාමධාරීවරු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී සහ විශේෂයෙන් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ කොට්ටාසවල මහජන ආරක්ෂාව සඳහා වග කියන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීත්වයෙන් යුක්ත මෙවැනි කමිටුවක් නැත්නම් ඒක රාශියක අදහස් වමාරු කර ගැනීමේ අවශ්‍යතාවය. ඒ නිසා මම හිතනවා අද දවසේ ඒකට ටිකක් පෙරපුහුණු වීමක් වුණා හා සමාන වෙනවා. මොකද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ මදුරාගොඩ වසම් 19 පුරාවටම තියෙන ගැටලු තමයි අඩු වැඩි වශයෙන් මුළු කොට්ටාසිය පුරාම පවතින්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවසේ මෙතන කතා බහ කරන අදහස් දක්වන කාරණා ඉතා වැදගත්. මේ කොට්ටාසිය මහජන ආරක්ෂාව සහ මේ තත්ත්වය ගෙනීම. ඉතින් ඒක එකතකින් ඒක කියන ගමන් මම ටිකක් මතක් කරන්න ඕන. අපි සංවර්ධන වැඩසටහන් සහ විවිධ සමාජීය ආර්ථික දේශපාලනික වශයෙන් සංවර්ධන වැඩසටහන අපි ගෙනියනවා. අපිට තියෙන ප්‍රධානම මූලෝපාය බවට පත් වෙන්නේ පොලිසි ડોකියුමන්ට් එක බවට පත් වෙන්නේ මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. ඒ සඳහා හොඳ පුරෝකථනයක් අපේ සහකාර පොලිස් අධිකාරීතුමිය සිද්ධ කරා. ඉතින් මේ කාරණා තුල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් අපි අපේක්ෂා කරන සංවර්ධන ඉලක්ක සඳහා යන්න නම් මම හිතනවා මහජන ආරක්ෂාව කියන එක ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා. විදේකම ප්‍රාදේශ සභාව විදිහට අපි සියලුම ආයතන සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම පොලිස් ස්ථාන සමග සම්බන්ධ වෙලා මේ රටේ ප්‍රධානම කාරණයක් කියන්නේ අපේ අනාගත පරම්පරාව වියසනයෙන් ගොඩ ගන්න මේ මත්ද්‍රව්‍ය පාතාල ක්‍රියාකාරකම් මේ සියල්ල පිළිබඳ අපි බොහෝ වෙහෙදමින් මේ සියල්ලට තියන්න අපි ලොකු වැඩක් කරනවා. අයත් සම. එතන විශ්වාස කරන එක පැත්තකින් මදුරාගොඩ පොලිස් ස්ථානය පිළිබඳ අපේ ගෞරවයක් තියෙනවා. ඒ වෙන මොකොත් නෙවෙයි මම මේ පොලිස් ස්ථාන කීපයක් එක්කම ගනුදෙනු කරනවා සම්බන්ධ වෙනවා. හැබැයි අපට යමක් කියලා කරගන්න පුළුවන් ස්ථානය තමයි මදුරාගොඩ පොලිස් ස්ථානය. ඒ කියන්නේ මම පෞද්ගලික නෙවෙයි. මම එක උදාහරණයක් කියන්නම්. අපේ ප්‍රදේශයේ ලොකු උදරක් තිබ්බා මද්ද්‍රව්‍ය විකුණන මිනිහෙක් හිටිය තරුණයෙක් දීර්ඝ කාලයක් හිටියේ බන්ධනාගාරයක ඇතුළේ වැයද්දර ප්‍රදේශේ අල්ලන්නේ නැහැ සමහරක් අයනේ. හැබැයි මම මදුරාගොඩ පොලිස් ස්ථානයට ගරු කරනවා ජානක මහත්මයාට අනිවාර්යයෙන්ම මේ මෑතක ඔහු අත්අඩංගුවට අරන් ඒක විශේෂයි. ඉතුමාගේ නිලධාරීන් සියලුම අවසරයි විශේෂයෙන් අපේ මදුරාගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා පොලිසිය අනිකුත් නිලධාරීන් අපේ සිවිල් මහජන ආරක්ෂක කමිටුවේ සභාපති මේ කමිටුව අනිකුත් සියලුම නිලධාරීන් අවසරයි. උකත් මහජන ආරක්ෂක කමිටුවේ ජාතික ජනබලවේගී ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිර්මාණය කෙරේ. දැන් හිතන්න දැන් ගෝවිජන සම්බන්ධව කියන්නේ අපේ කුඹුරු කුෂිකර්ම ආශ්‍රිතව මේ දේවල්වලට කමිටුවක් හදනවා. ගෝවි කමිටුවක් තියෙනවා. එතකොට තවත් ක්‍රීඩා නැත්නම් වෙනත් පාරවල් නම් ඒ පාරේ නම කියලා එතන කමිටුවක් හදනවා ඒ පාර ආරක්ෂා කරන්න. තවත් පාසල නම් පාසල් සංවර්ධන සමිතිය හදනවා. ආදි ශිෂ්‍ය සංගමේ හදනවා. තවත් ඒ වගේ මේ හදලා තියෙන්නේ ඒ සමිති සමාගම් එන්නේ. මේක මහජන ආරක්ෂක කමිටුවක් අපි හදලා තියෙනවා. මෙතන
පළමුව අපි මෙතන ඉන්න අපි මහජන ආරක්ෂක කමිටුවේ සියලුම සහෝදරයන්ට අපි ස්තුති පුද කරන්න ඕනේ. මොකද මේ කාර්යභාරයට අපි ගෙවීමක් ලැබෙන්නේ නැහැ. ස්විච්චාවේ අපි ඉදිරිපත් වෙලා මේ කටයුත්තට අපි සම්බන්ධ වෙනවා. කාලය, ශ්‍රමය, සමහර වෙලාවට මුදල් අපි වේදන් කරගන්නවා. එහෙනම් අපි අතිශය අපේ ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා අපි සියලුම දෙනා ඒ සියලුම අපේ නිලධාරී මණ්ඩලයට අපි ස්තුති පුද කරනවා.